ළමයින්ගේ ඉස්කෝලවල පන්තිවල WhatsApp ගෲප් වල මම දැකපු සමහර ඉංග්‍රීසි වැරදි යෙදුම් කිහිපයක් ගැන ඔයාලව දැනුවත් කරන්න හිතුවා. කොහොම වුණත් වැරදි හෝ ඉංග්‍රීසි භාවිතය ඉංග්‍රීසි ඉගෙන ගන්න උදව්වක් වෙනවා. ඉංග්‍රීසි කියන්නේ අපේ භාෂාව නොවේ. වැදගත් වෙන්නේ කමියුනිකේෂන්. ඒ කියන්නේ සංනිවේදනය. අපි කියන දේ අහන කෙනාට තේරෙනවා නම් සංනිවේදනය සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒකට භාෂාව බලපාන්නේ නැහැ. කොහොම නමුත් මරණකම්ම ඉගෙන ගන්න දේවල් තියෙන නිසා අද මේ අඩුපාඩු ටික හදාගමු. දරුවට උණ අරගෙන අද ඉස්කෝලේ එන්නේ නැහැ. මේක කොහොමද ටීචර්ට කියන්නේ? සිංහලෙන් කියන්න පුළුවන්. ඒක අපි දන්නවනේ. ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? අපි හිතමු ළමයාගේ නම තිසෙන් කියලා. එහෙමනම් මෙහෙම කියන්න. Tissen is not feeling well, so will not come to school today. ඒ කියන්නේ තිසෙන්ට සනීප නැහැ. ඒ නිසා අද ඉස්කෝලේ එන්න වෙන්නේ නැහැ කියන එක. will not come කියන තැනට unable කියලා දාලා තනි වචනයක් දාන්නත් පුළුවන්. ඒ කියන්නේ තිසෙන්ට සනීප නැහැ. ඒ නිසා ඉස්කෝලේ එන්න බැරි වේවි කියන එක. අපි හිතමු තිසෙන්ට උණ අරගෙන කියලා. ඒක කොහොමද කියන්නේ? Tissen has a fever. ඒ කියන්නේ තිසෙන්ට උණ හැදිලා. එහෙම නැත්නම් තිසෙන්ට මේ දවස්වල උණ තියෙනවා කියන හැඟීමෙන් කියන්න අවශ්‍ය නම් Tissen is having a fever කියලා කියන්න පුළුවන්. තව එකක් බලමු. අද ක්ලාස් තියෙනවද කියලා ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද? මේක අහන අවස්ථා දෙකක් මම කියලා දෙන්නම්. Do we have class today? අද අපිට පන්ති තියෙනවද කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඔයා තවමත් සහභාගී වෙලා නැති පන්තියක් ගැන අහද්දී හෝ ඔබ අද පන්තියට සහභාගී වීමට අවශ්‍ය බව නොදන්නා අවස්ථාවකදී නම් මෙන්න මේ විදිහට අහන්න වෙන්නේ. Is there a class today? ඒ කියන්නේ අද පන්තියක් තියෙනවද කියන එක. තවත් එකක්. ටීචර් අද ගෙදර වැඩ දුන්නද කියලා ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද? මේක සාමාන්‍ය ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් අහන විදියට අහන්න පුළුවන්. ඒ කියන්නේ did කියන වචනේ දාලා ප්‍රශ්නයක් අහන විදියට. මෙන්න මෙහෙම. Teacher, did you give homework today? ඒ කියන්නේ ටීචර් අද ඔයා ගෙදර වැඩ දුන්නද කියන එක. මේ ප්‍රශ්නෙම තවත් විදියකට මෙහෙම අහන්නත් පුළුවන්. Teacher, was there any homework today? ඒ කියන්නේ ටීචර් අද ගෙදර වැඩ මොනවද තියනවද කියන එක. මෙන්න මෙහෙම ඇහුවොත් Teacher, did we get any homework today? ඒ කියන්නේ ටීචර් අද අපිට ගෙදර වැඩ මොන හරි තියනවද කියන එක. ඉතින් මේ වගේ මැසේජ් දාන්න ඉගෙන ගන්න. එතකොට ටීචර් වුණත් ඔයා ගැන සැලකිලිමත් වේවි.